ආයුබෝවන් පුතේ. මැත්සිතේරා YouTube channel එකට ඔය ආදරෙන් පිළිගන්නවා. ඉතින් දැන් O level එහෙම ලියලා ඉවරලා පොඩ්ඩක් නිදහසේ නේ චුන් එකේ ඉන්නවා. සමහර කට්ටිය ගැම්මට දැන් ඉතින් A level class උත් යනවා. ඔව් හොඳයි. නේද? හරියට වැඩ කරපු ළමෙක් නම් ඉතින් වාගේ රිසල්ට් එක ඔයා දන්නවා. ඒක තමයි වෙන්න ඕනි නේද? මේ ඉතින් දැන් A level class පටන් ගන්න තියෙනවා. ඒවට යන්න ඒවා හරියට මුලින් ඉඳලා වැඩේ කරගන්න නේද? විශේෂයෙන් ඔය math science subject ඒවා හරියට තිත්තට කරගන්න ඕනි. එක දශමයක්වත් එක දවසක්වත් මිස් කරගන්න බෑ. වැඩ කොට ගහනවා එහෙම වුණොත් නේ ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා. හරි ඉතින් මම මේ ලෑස්ති O level paper first එක උත්තර ටික සාකච්ඡා කරන්න. ටක් ගාලා සාකච්ඡා කරනවා. හැබැයි පැහැදිලි කරනවා විස්තර කරනවා නෙමෙයි. දැන් ඉතින් ඔයාට ඒක ඕනි වෙන්නේ උත්තර ටික හරියට බලා ගන්නනේ නේද? එහෙමනම් මෙන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා මම ඉතින් මේ O level paper first එකේ උත්තර ටික දාන්න බැලුවා. හරි අපි බලමු. ඉක්මනට උත්තර ටික බලමු. හොඳද? හරි. පළවෙනි එක නිවසක බිත්තිවල තීන් තාලේප කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වේයයි ඇස්තිමේන්තු කර ඇත. මේ කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මිනිසුන් කී දෙනෙකු අමතර යෙදවිය යුතුද? කී දෙනෙක්ද පුතා? ඉතින් ඔන්න ටක් ගාලා මේ මිනිස් දින කතාවනේ නේ. මිනිස් දින. මිනිස්සු ඇස්තිමේන්තුව කොහමද? මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වේ. එහෙනම් යනවා දින 48ක් නේ. ඔය වැඩේමනේ. ඔය වැඩේම කරන්න තියෙනවා. මිනිසු ගාන දින ගාන මාරු වුණත් ඔය වැඩේම යනවා. එතකොට කාර්ය දින 3කින් කරන්න නම් මිනිස්සු කීයක් ඕනිද අහනවා. නේ? මොකද වෙන්නේ? 48 බෙදන්න ඕනි ඔයා 3න් උත්තර ටිකනේ ඕනි. මේ හදන විදිය කරේ මේ ලස්සන පැහැදිලි කිරීමක් නෙමෙයිනේ බලාපොරොත්තු වෙන්නේ උත්තරනේ නේ. මිනිස්සු යනවා 16ක් වැඩිපුර යනවා 6 කලින් හිටියා මිනිස්සු 6ක් වැඩිපුර යනවා 10 දෙනෙක් නේද? 48 3න් බෙදපුවාම 16යි 16 දෙනෙක් දැම්මොත් තමයි දවස් 3න් ඉවර වෙන්නේ. කලින් හිටිය මිනිස්සු 6 දෙනයි 16ක් ඕනි කියන්නේ ඔයා උත්තරේට දීලා තියෙන්න ඕනි 10 දෙනෙක් කියලා. 16 එහෙම අදලා නවත්තවද කියලා මතක් කරන්න බලන්න කියලා වෙනවා ඈ. හරිද? ඊළඟට රූපේ දී ඇති තොරතුරු අනුව BAE යගේ BAE මෙන්න මෙහෙම රූපයක් තියෙන්නේ. මෙතන 70යි මෙතන 40යි මෙතෙන් තමයි මේක තමයි හොයන්න තියෙන්නේ. කොහමද ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. මේක 40යි. එහෙනම් මේක ඒකාන්තරව 40යි නේ. එහෙනම් මේ ඉල්ලන කෝණය 70 ඍණ 40. BAE සමානයි 70 ඍණ 40 අංශක 30යි කියලා ආවනම් ඔයාට හරි. ඊළඟ එක සුළු කරන්න විජය භාග තුනයි x 2 ධන 6යි x 5 ඍණ 12යි x 7 පොදු හරය 12යි x මේකේ 4 ගුණේ එහෙනම් මේක 8 වෙනවා. මේකේ 2 ගුණේ එහෙනම් මේක 10 වෙනවා. මේක වෙනස් වුන්නේ නැහැ. 18යි 18න් 7ක් ගියාම 11යි. 12යි x ගෙන් 11යි. නේද? පහත දී ඇති හැඩ අතුරෙන් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත සෘජු පිරමීඩ ප්‍රිස්මයක මූණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා යටින් ඉරක් අඳින්න. ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත සෘජු ප්‍රිස්මයක හැඩයක් වෙන්න බැරි සමචතුරස්‍රයට පුළුවන්
සුජිකෝනාශ්‍රයට පුළුවන් රොම්බසයට වෙන්න බෑ. ඔයා රොම්බසේ මාක් කරලා තියෙන්න ඕන. 4 වෙනි එකට රොම්බසේ එන්න ඕනේ. දී ඇති වටප්‍රස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව ආධාරණ සිසුන් සංඛ්‍යාව 30 නම් නැටුම් ආධාරණ අන නාට්‍ය හා රංග කලාව ආධාරණ සිසුන්ගේ කෝණි තියෙනවා රූප සටහනේ වටප්‍රස්ථාරේ 20යි කියලා කෝණි තියෙනවා 20යි කියලා ඒ සිසුන් ගාන 30යි කියනවා 20කින් 30ක් නිරූපණය වෙනවා නම් ඔයා හොයන්න ඕනි නැටුම් වටප්‍රස්ථාරය දිහා බලපුවාම නැටුම් කියන කේන්ද්‍රික ඛණ්ඩේ කෝණේ හොයාගන්න පුළුවන් ඔයාට 20යි 180යි 90යි එච්චර දඟලින්න ඕනෙත් නෑ 90න් 20 ගියාම 70යි 70කට කීයද කියලා හොයලා පෙන්නන්න තියෙන්නේ එන්න 20යි x 1 30 වරක් 70 බෙදුවා 20න් 15 වරක් අත 105යි සිසුන් 105ක් එනවා නේද 20කට 30යි නම් 70කට කීයද කියලා ඊළඟට දී ඇති වෘත්තයේ කේන්ද්‍රයේ ඕවේ DOC සරල රේඛාව මගින් DOC සරල රේඛාව මගින් AB ජාය සමච්ඡේදනය වේ CDB CDB කෝණය ඉල්ලනවා කොහමද මොනවද මතක් වෙන්න ඕනේ වෘත්ත චතුරස්‍රයක් තියෙනවා සම්මුඛ කෝණ පරිපූර්ණකයි ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයාකරන රේඛාව ජාය සමච්ඡේදනයේ වේ එහෙම නැත්නම් ජාය සමච්ඡේදන මේ මධ්‍ය ලක්ෂයට යාකරොත් ලම්බ වේ නේ ඒ කතාව ටික මතක් වෙන්න ඕනේ මෙන්න මම රූපෙටක් ගාලා පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න ඔහම තියෙන්නේ මෙතන O මේක 120යි කියලා දීලා එතන O මේවා සමානයි කියලා දීලා අපිට මතක් වෙන්න ඕනේ මොකද්ද වෘත්ත චතුරස්‍රය පේන්න ඕනේ මේක 120යි නම් මේක 60යි නේ මේක සමානයි නම් මේක ලම්බකයි අන්න මේ ත්‍රිකෝණේ මෙතන ඉල්ලන්නේ නේ අදෙන් හදලා පෙන්නලා තියෙන්න ඕනේ 180 ඍණ 90 ධන 60 30යි මේක අංශක 30යි මට 30 ඇවිල්ලා තිබ්බනම් හරි නේද ඊළඟට සාධක සොයන්න චූටි ගානක් දෙකයි x වර්ගය ඍණ 18 පොදු සාධකයක් තියෙනවා 2 එළියට ගත්තා x වර්ගය ඍණ 9 18 දෙකෙන් බෙදුණා මේ ඉවර නෑ වැඩේ ආයෙ දකලා තියෙන ඕන වර්ග දෙක අන්තරය මේ 3 වර්ගයේ x ඍණ 3යි x ධන 3යි මතකද බලන්න නේද ඊළඟට 10 බිංදුවයි දශම 6යි 3යි 7යි 5 කියන්නේ 4.34 නම් මෙන්න මෙයාගේ උත්තරේ ඉල්ලනවා LG 43.4 උත්තරේ එකක් එහාට ගියප එකනේ නේ 43.4 ලඝු ගණකය මේක 63යි 75 ඉතින් 40 දැන් මේක බලපුවාම 43 10ට වැඩි 10ට වැඩි නම් 1යි දශම කියලා මේකම ලියලා දාන්න තියෙන්නේ 63යි 75 නේද පැහැදිලි කිරීමක් නෙමෙයි උත්තර විතරයි පෙන්වන්නේ නේද මේ කියන්නේ විස්තර කරනවා උගන්වනවා නෙමෙයිනේ උඹලට ආයෙ වැඩක් නැහැ නේ ඕකනේ උත්තරේ බලා ගන්න ඕනේ හරි ඊළඟ එක දී ඇති රූපයේ AB සිරස් ගසක් වන අතර B ලක්ෂයෙහි කුරුල්ලෙක් සිටි C ලක්ෂයෙහි ළමයෙක් සිටි තවද AC තිරස් වේ ළමයා කුරුල්ලා දකිනුයේ අංශක A ආරෝහණ කෝණයකින් හා කුරුල්ලා ළමයා දකිනුයේ අංශක B අවරෝහණ කෝණයකින් නම් රූපයේ එම කෝණ නිරූපණය කරන්න A සහ B අතර සම්බන්ධය ලියා දක්වන්න ළමයාගේ උස නොසලකා හරින්න මොකද කරලා තියෙන්න ඕනේ පුතේ අරයා මෙයා දිහා නම් මෙයා යා දිහා නම් බලන්නේ
ආරෝහණ කෝණයයි අවරෝහණ කෝණයයි සමානයි. නේ? මෙතන ඉන්නේ ළමයා. ළමයාගේ ආරෝහණ කෝණය මෙන්න. අංශක A. කුරුල්ලාගේ ආරෝහණ කෝණය මෙහෙම නෙමෙයි ඈ. කුරුල්ලාට කොහොම ඉඳලා මෙහෙම කුරුල්ලාට පේන්නේ. මෙන්න කුරුල්ලාගේ අවරෝහණ කෝණය. සම්බන්ධයකුත් ඉල්ලනවා. අංශක A සමානයි අංශක B කියලා ඔයා ලියලා තියෙන්න ඕනේ. ඔන්න ලකුණු දෙක. මෙතෙන්ට හම්බෙයි මෙතෙන්ට හම්බෙයි එක එක. හරිද? ඊළඟට ඝන සුජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරය R මෙන් 3 ගුණයකි. සිලින්ඩරයක උස R වගේ 3 ගුණයලු. එහෙනම් H කියන්නේ 3යි R. R මෙන් 3 ගුණයකි. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් තීන්ත කෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තීන්ත කෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය මෙන් කී ගුණයක්ද? වක්‍ර පෘෂ්ඨයේ තොරතුරු දෙනවා. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය පුතා 2πrh නේද? 2πrh. මේකත් ඇවිල්ලා උසමෙන් 3 අරයෙන් 3 ගුණයක් කියනද ඔන්න වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය r ඇසුරෙන්. වක්‍ර පෘෂ්ඨයේ ගාණ්ඩ යන තීන්ත ප්‍රමාණය පතුලේ ගාණ්ඩ යන තීන්ත ප්‍රමාණය මෙන් කී ගුණයක් දානවා? පතුලේ පමණක් තීන්ත කෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය මෙන් කී ගුණයක්ද? ඒ කියන්නේ පතුල වගේ මේක කී ගුණයක්ද කියලානේ බලන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේක බෙදන්න ඕනේ පතුලෙන්. පතුල ඇවිල්ලා 5r වර්ගය. එන ඔහොම ලියා ගන්නවට වඩා මෙහෙම ලියාගෙන තිබ්බනම් ඔයාලට ලේසි. 5r වර්ගය. 5 ට 5 කැපෙනවා. r වර්ගයට r දෙක කැපෙනවා. උත්තරය ඇවිල්ලා තියෙන්න ඕන ඔයාලට 6යි කියලා. 3 2 6යි කියලා. නේද? ඊළඟට මුහුණත් 4 1 2 1 3 5 7 ලෙස අංක කර ඇති නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අතට සිටින මුහුණතේ ඉලක්කම් දෙකෙහි එකතුව ලෙස 10 ලැබීමේ සම්භාවිතාව සොයන්න. එකතුව ලෙස සිද්ධි කීයක් වෙන්න පුළුවන්ද පුතා? කොටු දැලක් ඇන්දොත් එච්චර කර කර ඉන්න නැහැ. හිතෙන් දකින්න විතරයි තියෙන්නේ. කොටු දැලක් ඇන්දොත් 4 කොටු දැලක්. ඇයි පැති 4ක් තියෙන ධාතු කැටයක් දෙවරක් උඩ දානවා. පළමු සැරේ දෙවෙනි සැරේ කියලා. ඒකට වඩා 16න් කියලා තියෙනවා. ඇයි 4 වරක් 4 නේද? 16න් එකතුව 10 ලැබෙන. එකතුව 10 ලැබෙන. මොනවද පුතා? එකතුව 10 ලැබෙන්න පුළුවන්. එකත් එක්ක කවුරුත් එකතු වෙලා එකතුව 10 ලැබෙන්න බෑ. එක පැත්තකින් 3 ලැබෙද්දී අනිත් පැත්තෙන් 7 ලැබුණොත් 10යි. නේද? ආයෙ තියෙනවා එක පැත්තකින් පළවෙනි සැරේට 7 ලැබෙද්දී දෙවෙනි සැරේට 3 ලැබුණොත් ඒත් හරි. නේද? ආයෙ ඇඳලා ගත්තා නම් ඊට වඩා අමාරු කියලා හිතෙනවා නේ. 1 3 5 7 1 3 5 7 බලන්න මෙතන තියෙනවා එකක් මෙතන තියෙනවා 5 5 1 මෙතන තියෙනවා 7 3 1 නේද? ඔන්න 3 සැරයක් තියෙනවා 16න් 3යි. එහෙම ලැබෙන්න පුළුවන් 16න් 3කදී සම්භාවිතා. මේක උත්තරේ එන්න ඕන. 16න් 3යි. ඊළඟ එක රුපේ දී ඇති තොරතුරු අනුව x යගය සොයන්න. රුපේ දී ඇති තොරතුරු අනුව x යගය ABC සරල රේඛාවකි සමපාද ත්‍රිකෝණයක්. මෙතන තමයි x ඉන්නේ. මෙතන 40යි කියලා දීලා තියෙනවා නේ. මේවත් සමපාදයි.
මේ දෙන්න සමානයි නම් මේකත් 40යි. මේක 40යි නම් මේ දෙන්න සමානයි නම් මේකත් 40යි. නේ? එතකොට ලොකු ත්‍රිකෝණයට 180 දැම්මා නම් x කියන්නේ 180න් 43 අයින් වුණා නම් 43 120යි 120ක් ගියාම 60යි x ට 60ක් ඇවිල්ලා තියෙන්න ඕන වාට x ට 60 ඔය හදපු ක්‍රමයේ මොකක් හරි වෙන ක්‍රමයක් වෙන්න පුළුවන් නේ ජ්‍යාමිතිය වෙන්නේ ඒ කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා මොකක් හරි ක්‍රමයක් පොඩ්ඩක් ලියලා 60 අරගෙන 60 ආව නම් ඔයාට මතකයි නම් ඔන්න ලකුණු හරි ඈ ඊළඟට සර්වර්ථ 13 වෙනි ගාන සර්වර්ථ කුලකය බිඳුවත් හතත් අතර නිකිල බිඳුවත් හතත් අතර ඈ අතර එතකොට බිඳුව ගන්නවත් බෑ හත ගන්නවත් බෑ නිකිල A බිඳුවත් හතත් අතර ප්‍රථමක සංඛ්‍යා B බිඳුවත් හතත් අතර දෙකෙහි ගුණාකාර තප්පරයට රක් ගාලා ඔක ලියාගත්තා නම් හොඳයි නේ මොනවා ඇහුවත් සර්වර්ථ කුලකය බිඳුවත් හතත් අතර නිකිලනේ A ප්‍රථමක සංඛ්‍යානේ දෙක ප්‍රථමකයි තුන ප්‍රථමකයි පහ ප්‍රථමකයි මෙතන B දෙකේ ගුණාකාර 2 4 6 නිවැරදි ප්‍රකාශය තෝරා නිවැරදි ප්‍රකාශය A මේලේ B සමානයිලු C ට නෙමෙයි සර්වර්ථ කුලකයට A මේලේ B සමානයිලු සර්වර්ථ කුලකයට නැත දෙන්නගෙන් එක්කෙනෙක් ගියවත් A එකේ ඉලක්කම එහෙම නැහැ නේ එතකොට සර්වර්ථ කුලකයට සමාන වෙන්නේ නැහැ පළවෙනි එක වැරදි A ඡේදනයේ B සමානයිලු 2,4ට A ඡේදනයේ B Aටයි Bටයි පොදු අවයව 2යි 4යිලු නැහැ එකත් වැරදි හතර දෙන්නටම නැහැ ඊළඟට කියනවා එන්නේ 3යිලු වැඩේ හරි ඒට අවයව 3යි තමයි තිබ්බේ එන්නේ සමානයි 3යි කියන එක මොකද අවයව ගණන නේද ඊළඟට සුළු කරන්න විජය භාග 14 වෙනි ගාන 3x වර්ගය වරක් 2y බෙදීම නේද හරියට පේන්නෙත් නෑ 8xy එහෙනම් 3x වර්ගය ගුණ කිරීම 2y බෙදීම ගුණ කිරීම කරා පරස්පරය දැම්මා 8xy දෙකේව 4යි y ට y කැපෙනවා x එකක් මෙතනින් කැපෙනවා උඩට 3යි x යටට 4 ඔහොම ආවදම් හරි ඊළඟට ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6යිලු තුන්වන පදය ඍණ 12යිලු තුන්වන පදේ ඍණ 12යිලු මෙම ශ්‍රේණියේ පස්වන පදේ කුමක්ද පස්වන පදේ මේ දෙවෙනි පදයයි තුන්වෙනි පදයයි දුන්න ගමන් පොදු අනුපාතය හොයාගන්න පුළුවන් නේ r සමානයි ඍණ 12 බෙදීම ඍණ 6 සමානයි ධන 2යි එහෙනම් ඍණ 6 ඒවා දෙකක් ඍණ 12යි ඍණ 12 ඒවා දෙකක් ඍණ 24යි ඒ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ පස්වෙනි පදේ 48යි. ඔයාලට අවිලා තිබ්බනම් පස්වෙනි පදේ ඔහොම ලියලා තිබ්බත් ඇති පුතා. ඒ කියන්නේ ආයි ලියන්න t5 සමානයි 48යි ඍණ කියලා දාලා තිබ්බන හරි. සූත්‍ර දාන්න හරි මේ එමුන්නේ. ඊළඟට ABCD වෘත්ත චතුරස්‍රයක් රූපේ දැක්වේ. BD මගින් ADC සමච්ඡේදනය වේ. වෘත්ත චතුරස්‍රය අඳින්න වෙනවනේ නේ. මෙන්න මේ වෘතයක් තියෙනවා. ওই වෘතය
AB පාදයේ ඊතෙක් දික් කර ඇත විස්කම්බේ හරිය මේ කියන්නේ නේ නේ ඔන්නෝම තියෙනවා විස්කම්බේ කියන්නේ නේ CBE මේක ඉල්ලන්නේ නේ CBE ඉල්ලනවා මේක 32යිලු මේ දෙන්න සමානයි මෙතන මේ සමච්ඡේදකේ කිව්වා මේක 32යි නම් මේක 32යි කියලා ඔයාලට මතක් වෙන්න ඕනේ මේ දෙන්න සමානයි කියලා දත්තයට දුන්නා ඒකත් හින්දා මේකත් 32යි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි 32යි 32යි 64යි CBE සමානයි 32 ධන 32 අංශක 64යි කියලා ඔයාට ආව නම් හරි. අංශක 64යි කියලා ඔයාට ආව නම් හරි. ඊළඟට 15 වෙනි එක. 15 කියනවා පාදකෙන වීජ්‍ය ප්‍රකාශන වල කුඩාම පොදු ගුණාකාරය 6x වර්ගය πxy 2y වර්ගය කුඩාම පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය මොකද්ද පුතා? එකිනෙක වෙනස් සාධකවල විශාලම බලයන්ගේ ගුණිතය. 6 වරක් 5 ගන්න ඕනි 30යි. එකිනෙක වෙනස් සාධක x ඉන්නවා විශාලම බලය 2, ආයි y ඉන්නවා ඒකෙත් විශාලම බලය 2. 30යි x වර්ගය y වර්ගය කියලා ලියලා තිබ්බනම් හරි. ඊළඟට සුජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 616කි. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත සහ පතුලේ අරය r වන සෘජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමාන වේ. r හි අගය සෙන්ටිමීටර වලින් සොයන්න. ප්‍රිස්මයක පරිමාවයි සිලින්ඩරයක පරිමාවයි සමානයිලු. ප්‍රිස්මයේ පරිමාව 616 වරක් h එම උසම ඒ කියන්නේ අරගෙත් h මයි සිලින්ඩරේ 5r වර්ගය h නේද r කීයද කියලා අහනවා මම බලන්න h කැපෙනවා එහෙනම් 616 සමානයි 7න් 22යි r වර්ගය එහෙනම් r කියන්නේ 616 22න් බෙදලා 7න් ගුණ කරපුවාම 11 ඒවා 2යි 11 ඒවා 5යි 6ක් ඉතිරි 66ට 6යි දෙකෙන් කැපුණම 28යි 28 වරක් 7 r වර්ගයේ හින්දා 28 වරක් 7 හදා දඟලන්න ඕනිත් නෑ 7 වර්ගය මෙතනින් 7ක් එයාට දුන්නාම 4 2 වර්ගය 14යි වාට 14යි කියලා ඇවිල්ලා තිබ්බනම් හරි r සමානයි 14යි ඊළඟට 19 කියනවා දියති ABC ත්‍රිකෝණේ AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D සහ E වේ ADE අංශක 90ද වේ BCED චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර වලින් අන්තිම රූපේ මෙන්න රූපේ පුතා මේව මධ්‍ය ලක්ෂලු මේ මධ්‍ය ලක්ෂලු මේක 4යි මේක 6යි නේද මේක 90යි කියනවා මේක 6යි නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව මේක 3යි මේක දත්තයට අනුව මේක 4යි මේක ඕඩි බොලේ පයිතගරස් දාපුවාම මේක 90යි කියලා දුන්නේ ඒකට පයිතගරස් දාපුවාම මෙන්න මෙයා ඇවිල්ලා AE සමානයි 4 වර්ගය ධන 3 වර්ගයේ වර්ගමූලය 5යි චුට්ටක් හදලා පෙන්නලා තිබ්බොත් ඇඟට ගුණයි 5යි 5යි ඔන්න පරිමිතිය 5 2යි 4 2යි 6යි 5 2යි 4 2යි
6යි 18යි 24යි සෙන්ටිමීටර් 24යි හරි 20 කාටසිය තලයක 4 6 6 9 ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය අනුක්‍රමණය හොයා ගන්න ඕනේ අන්තක්ඛණ්ඩය හොයා ගන්න ඕනේ නේ අනුක්‍රමණය හොයා ගන්න පුළුවන් අනුක්‍රමණය m සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2ට දාලා y1 9ට අපි 9 දැම්මොත් ලේසියිනේ නේ 9 එහෙනම් y1 6යි එහෙනම් x1 6යි x2 4යි 9න් 6ක් ගියාම 3යි 6න් 4ක් ගියාම 2යි අනුක්‍රමණය එනවා 3 බෙදීම 2යි කියලා නේද අන්තක්ඛණ්ඩය හොයන්න ඕනේ අන්තක්ඛණ්ඩය හොයන්න පුළුවන් y සමානයි mx ධන c ට දාලා නේ y ට ඔය ලක්මාකාරී අපි තීරණය කරපු ඛණ්ඩාංකයක් දානවා අපි දාමුකෝ y ට 9 m ට ආපු 3 බෙදීම 2 y 9යි නම් එතනදී x 6 තිබ්බේ ඔන්න c හොයා ගන්න පුළුවන් නේද 3 වරක් 3 9යි අපට c බිඳුවයි c බිඳුවයි නේද එහෙනම් සමීකරණය y සමානයි 2න් 3යි x c නෑනේ c ට බිඳුව නෙන්නේ ඊළඟට රුපියක් තියෙනවා 21 වෙනි ගාන පේපරේ හරියට පේන්නේ නැහැ පොඩි අවුලක් තියෙනවා පුතා ඒකයි වැඩි අමාරුයි කියවන්න දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ තවද ABCD සමාන්තරාශ්‍රයක්ද AOB EF සරල රේඛාවක්ද වේ එමෙ කේන්ද්‍රය හරහා ගිහිල්ලා තියෙනවා මේ කේන්ද්‍රය තියෙනවා මෙතන ඔහොම තියෙනවා මේක සමාන්තර රාශියක් මෙතන 70යි කියලා දීලා තියෙනවා අපෙන් අහනවා DEF කො DEF මේකත් යා කරලා තියෙන්නේ නේ DEF මේක ඉල්ලන්නේ මේක 70යි නම් සමාන්තර රාශියක් ඉඳලා මේක 70යි මේක විස්කම්භය නම් මේක 90යි අන්න මේ තියෙන්නේ මේ ත්‍රිකෝණේ පාද අධික්‍රියාවෙන් සෑදෙන බාහිර කෝණය DEF සමානයි 90 ධන 70 160යි අංශක 160යි කියලා ආවද කියලා මතක බලන්න ඊළඟට කවුද රමණීත කවුද මන් දන්නේ නැහැ මේක කියවන්න අමාරුයි පුතා ඊට පස්සේ තව පොඩි අවුලක් තියෙනවා එතන 10 වෙන්න ඕනි මං හිතන්නේ 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් ගෙවන මූල්‍ය ආයතනයක වසර 2ක් සඳහා තැන්පත් කළාය කිසියම් මුදලක් නේද තැන්පත් කරපු මුදල දීලා නැහැ දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලි මුදල රුපියල් 660කි දෙවන අවුරුද්දට රුපියල් 660ක් හම්බ වෙලා වන අතර වසර 2ක් අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල රුපියල් 7260 කියා අවුරුදු 2ක් ඉවර වෙද්දී රුපියල් 7260ක් හම්බුණා දෙවෙනි අවුරුද්දට රුපියල් 660ක් හම්බුණා ඔහොම කියලා ඉවරලා මෙයා තැන්පත් කරලා තියෙන්නේ කීයක්ද කියලා අහනවා මොකද කරන්න ඕනි පළවෙනි අවුරුද්දට එන්න පුළුවන් 7260න් 660 ඔයාට අයින් කරගෙන 0.0 12න් 6ක් 2යි 6200යි හරිද උනා ඔව් මෙතන 6600යි 6600යි අන්න මේ පළවෙනි අවුරුද්දේ පොලියයි පළවෙනි අවුරුද්ද මේ තැන්පත් කරපු මුදලයි 10%ක් හම්බුණානේ මේ 100ට 110 එහෙනම් නේ පුතා 100ට 110 6600යි එහෙනම් 100ට 100 තැන්පත් කරපු මුදල කොහොමද ගන්න පුළුවන් මේ 110ක් ඉඳලා
බෙදුවා 110න් අපිට ඕනි 100ක්. නේද? රුපියල් 6000ක් තමයි තැන්පත් කරලා තියෙන්නේ. රුපියල් 6000ක් තමයි තැන්පත් කරලා තියෙන්නේ. පේනවා ඇති නෙමෙයි හරියට. ඊළඟට දියති වෘත්තයේ කේන්ද්‍රයේ C the AC සමාන්තරයි BD the way AEB හි විශාලත්වය AEB කියලා මං හිතනවා බොහොම අමාරුයි කියවන්න පේපරේ. පැහැදිලි නෑ මේ මං අපිට අවිල්ලා තියෙන එක. හොඳද? මෙහෙම තියෙනවා. මෙතන කේන්ද්‍රය C කොහොම තියෙනවා? යාට සමාන්තර රේඛාවක් මෙහි තියෙනවා. මෙතන 70 කියලා පේනවා. මෙතන EC කොහොම තියෙන්නේ? මේක ඉල්ලන්නේ AEB නම්. හොඳ මේක 70යි නම් කේන්ද්‍රය ආපාදිත කෝණය පරිධි ආපාදිත කෝණය මෙන් දෙගුණයයි හින්දා මේක 35යි වෙන්න ඕනේ. නේද? මේක 35යි. මේක ඒකාන්තර කෝණ වලින් මෙතන 70යි. මේ තියෙන්නේ මේ ත්‍රිකෝණේ පාදද්දි කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. AEB සමානයි එහෙනම් 70 ධන 35 සමානයි 105යි. 105යි. නේද? ඊළඟට 3x ධන 11 විශාලයිලු 2ට වඩා 3x ධන 11 විශාලයිලු 2ට වඩා 3x ධන 11 විශාලයි 2 අසමානතාවෙහි ඍණ නිකිලමේ විසඳුම් සොයන්නා 3x උක්ත කරන්න එපේ 3x ඍණ 9යි බෙදුවා 3න් x විශාලයිලු ඍණ 3ට වඩා එහෙනම් ඍණ නිකිලමේ විසඳුම් ටික ඍණ 3ට වඩා විශාලයි x එහෙනම් ඍණ 2 ගන්න පුළුවන් ඍණ 1 ගන්න පුළුවන් ඍණ 2යි ඍණ 1යි උත්තර ඍණ නිකිලමේ විසඳුම් නේ ඍණ 3ට වඩා ලොකුවට ඉන්න ඍණ ඉලක්කම් දෙක ඍණ 1යි ඍණ 2යි විතරයිනේ හරි ඊළඟට චූටි ගණන් 25 අන්තිම ගාන ABC යනු රූපයේ දී ඇති පරිදි වූ සුළුකෝණී ත්‍රිකෝණයකි. ABC යනු ඔය කියන රූපේ අන්න රූපය අඳගත්තා. ඒගොල්ලෝ මේක ඇඳලා දීලා තියෙනවා මෙතන සමානයි කියලා BAC AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AC පාදයේද ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය ඕ ලබා ගන්නට අඳින අසම්පූර්ණ රූපයල ඊටු ටික සම්පූර්ණ කරන්න ඕනේ නේද මෙතෙන්දී ස්පර්ශ කරන්න ඕනේ ස්පර්ශ කියපු ගමන් මොකද වෙන්නේ ස්පර්ශ ලක්ෂයයි අරයයි ලම්බ වෙන්න ඕනේ මෙතෙන් ලම්බයක් නිර්මාණය කරලා පෙන්වන්න තියෙන්නේ ඔයාට මෙන්න කේන්ද්‍රය ඕ නේද ඔන්න පුතේ පළවෙනි ගණන් 25 ඉවරයි අපි යමු B කොටසේ ගණන් 5ට හරිද B කොටසේ ගණන් 5ට ඉතින් ඔයාට ප්‍රයෝජනයක් වුණා කියලා දැනෙනවා නම් මටත් පොඩි සපෝට් එකක් දෙන්න channel එක subscribe කරලා හොඳ අපේ online class තියෙනවා නංගිලා මල්ලිලා එහෙම ඉන්නවා නම් ඔන්න join කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නම් හොයන්න බෑනේ ඉතින් නේ අපේ වැඩ මොනවද කියලා නේ මේ ඩඩබඩ ගාලා වීඩියෝ එක දානවා මිසක් නේ උගන්වනවා නෙමෙයිනේ. හරි. ජනක තම මාසික වැටුපෙන් රුපියල් 30000කට වඩා වැඩි වූ විට
එම වැඩි වෙන මුදලට 106ක ආදායම් බදු ලෙස ගෙවයි. ලක්ෂ පැනපුවාම වැඩි වෙන මුදලට 1,10,000 නා රුපියල් 10,000ට 106ක් ගෙවනවා කතාවනේ බදු ලෙස ගෙවයි. එක්තරා මාසයකදී බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලින් 6න් එකක් ඔහු ආහාර සඳහා වෙන් කරයි. ඉතිරි මුදලින් 5න් 3ක් ඔහු වෙනත් වියදම් සඳහා වෙන් කරයි. පළවෙනි ප්‍රශ්නෙට අහනවා ජනකට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කළ පසු ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතිරි වේද? මිනිහට කොහොම හරි සල්ලි ටිකක් හම්බුණා. ඒ සම්පලියන්ගේ පඩිය හම්බුණා. ලක්ෂයට වඩා තිබිලා බදුත් ගෙවලා 106ක්. ඒ මුකුත් කතා වැඩක් නැහැ. අන්තිමට බදුත් ගෙවුවට පස්සේ අතට ආපු සල්ලි ටික තියෙනවනේ. ඒ සල්ලි වලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කරනවලු. ඊට පස්සේ ඉතිරි මුදලින් කතාවක් යන්නේ ඔයා පළවෙනි එකට හදලා පෙන්නලා තිබ්බනම් සම්පූර්ණ එකෙන් 6න් එකක් අඩු කරපුවාම තව 6න් 5ක් ඉතිරි කියලා වැඩේ හරි ලකුණු ඇවිල්ලා ඉවරයි. 2. ආහාර සහ වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජනකට ඉතිරි වන්නේ ලැබුණු මුදලින් කවර භාගයක්ද? ආහාර හා වෙනත් වියදම් තව යනවා මිනිහට ඉතිරියෙන් 5න් 3ක්. නේද? ඉතිරියෙන් 5න් 3ක්. වියදම් කළ පසු ජනකට ඉතිරිවන්නේ ලැබුණු මුදලින් කවර භාගයක්ද? ඉතිරිවන්නේ හැබැයි මෙයා මෙහෙම හදන්නත් පුළුවන් කෙනෙක්ට 5න් 3 හොයලා මේකට එකතු කරලා ඒකේ අනිත් පැත්ත ඉතිරි බලලා එහෙම හදන්නත් පුළුවන් නේද? ඔයා කොහොම හැදුවත් දන්නේ හැබැයි මේකේ ඕනනම් කෙනෙක්ට හදන්න පුළුවන් මේ ඉතිරියෙන් 5න් 3ක් ඉවර කරනවා වියදම් කරනවා 5න් 2ක් ඉතිරි වෙනවා. ඕක අහන ඉඳ ඔහොම ඇදුවා නම් හරි. පහට පහ කැපෙනවා. ඔයා අර එහෙම හදලා තිබ්බත් බය වෙන්න එපා. උත්තරය ආවොත් හරිනේ. 3න් එකක් ඉතිරි වෙන්නේ ජනකට. නේද? කුමන භාග ඉතිරිවන්නේ ලැබුණු මුදලින් කවර භාගයක්ද? 3න් එකක්. ඔයා ටිකක් දිගට හදලා හරි ඔයාට 3න් එක ඇවිල්ලා තිබ්බනම් හරියයි. එච්චරයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔහුට දැන් ඉතිරි වෙන මුදල රුපියල් 39600ක් නම් බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලත් ආහාර සඳහා වෙන් කළ මුදලත් වෙනම සොයන්න. මේ ඉතිරි මුදලනේ පුතා 3න් එක නේ. 3න් එක තමයි ඔය කියන විදිහට 39600. 3න් එකක් මුදලෙන් දැන් 3න් එකක් මිනිහට ඉතිරි අන්තිමට. ඒක තමයි 39600. එහෙනම් මිනිහාට හම්බ වෙච්ච මුදල බදු ගෙවුවට පස්සේ හම්බ වෙච්ච මුදල 39600 කෑලි 3ක්. 0.018යි එකක් ඉතිරි 27යි 28යි දෙකක් ඉතිරි 11යි. මෙන්න පළවෙනි එකට උත්තරේ. නේද? පළවෙනි එකට කියන්නේ පළවෙනි කෑල්ලට. බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදල රුපියල් 118800යි. නේද? ලැබුණු මුදලත් ආහාර සඳහා වෙන් කළ මුදලත් ආහාර සඳහා වෙන් කරේ එයා ඔය ලැබිච්ච 1,18,800න් 6න් එකක්. 6න් එකක්. නේද? 6න් බෙදුවම රුපියල් 11ට 1යි 6යි 5ක් ඉතිරි 58ට 54ට 9යි 4ක් ඉතිරි 48ට 8යි ඉතිරි නෑ 0.0යි 19800ක් ආහාර සඳහා වියදම් කරලා 19800ක් ආහාර සඳහා වියදම් කරලා ඊළඟට බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප කීයද? බදු ගෙවීමට පෙර වැටුප කීයද කියලා අහනවා. නේද? කීයද මේ බදු ගෙවුවට පස්සේ ඉතිරි වෙච්ච ටික රුපියල් 118800ක් ආවා. ලක්ෂයට වඩා වැඩි ටිකටනේ පුතා බදු ගෙවනවා කිව්වේ. නේද?
ලක්ෂයට වඩා කොච්චර තිබිලාද? කොච්චරක් හරි තිබිලා. ඒ ටිකට 106කුත් ගෙවලා ඊට පස්සේ යාට ඉතුරු වෙනවා තවත් 18800ක්. අපි ලක්ෂේ බදු වලට අහු වෙන්නේ නැහනේ. ලක්ෂේ බදු වලට අහු වෙන්නේ නැහැ. බදු වලට අහු වෙන්න යාගාව කීයක්ද තිබිලා ඒකට 106ක බදුත් ගෙව්වට පස්සේ එයාට ඉතුරු වෙලා තියෙනවා 18800ක්. 106ක් ගෙවුවට පස්සේ මිනිහාට ඉතුරු වෙන්නේ කීයද? 106ක් ගෙවුවට පස්සේ මිනිහාට ඉතුරු වෙන්නේ 94යි. මේ තියෙන්නේ 194. මේ තියෙන්නේ 194. එහෙනම් 194 18800 නම් 100% හොයාගන්න ඕනේ. 18800 94න් බෙදලා 100ෙන් ගුණ කරන්න තියෙන්නේ. මේ හරියටම 94 දෙකක්. 200යි 200 කැලි 100ක් රුපියල් 20000ක් බදු වලට අහු වෙලා. රුපියල් 20000ක් බදු වලට අහු වෙලා. එහෙනම් ජනකද කවුද පුද්ගලයාට වැටුප කීයක් තිබිලාද? බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප ලක්ෂයට වඩා 20000ක් තිබිලා. ලක්ෂේ දාන 20000 1,20,000 කියලා දීලා තිබ්බනම් හරි මං තැන් තැන් වල අදුවට ඉතින් ඔයා පිළිවෙලට හදන ආයේ මේ ඔලිය පෙවුන්ට නේ. ඕක මොකද්ද? උඹලට උත්තර ටිකනේ බලා ගන්න ඕනේ කොහොම හරි නේ. මෙන්න ඔයා 1,20,000 ඇවිල්ලා තිබ්බනම් හරි ඔයාට. මතක තියෙන්න එපා ගාන මොන જાතියෙන් හදලා හරි ඔයාට 1,20,000 ඇවිල්ලා තිබ්බනම් 1,20,000 ඇවිල්ලා තිබ්බනම් ගාන හරි. ඊළඟට කියනවා යම් අවස්ථාවක බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වේ. නම් සහ ඔහු ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස් නොවි පවතී නම් දැන් ඔහු ආහාර සඳහා වියදම් කරන මුදල වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද? වැටුප වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන්න වෙනවා නේ. වැටුප 1.20ම හම්බ වෙනවා. යම් අවස්ථාවක බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වේ. නම් සහ ඔහු ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස් නොවි පවතී නම් දැන් ඔහු ආහාර සඳහා වියදම් කරන මුදල වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද? බලමු. එයා ආහාර සඳහා මෙච්චරක් වියදම් කරනවා. 1.20ක් හම්බ වෙද්දි උත්තරේ ලස්සන වෙයිද නැද්ද නම් දන්නේ නැහැ. අක්කර ගැටලුවක්ද? වැටුප හම්බ වෙනවා 1.20ක්. ඒකෙන් 19800ක් ආහාර සඳහා වියදම් කරනවා. ප්‍රතිශතය ඉල්ලනවා. නේද? බිංදු දෙකට බිංදු දෙක කැපුවා, මේ දෙකට මේ දෙක කැපුවා 12 ඒවා. 19ට 1යි 7ක් ඉතිරි 19ට 1යි 7ක් ඉතිරි 78ට 72ට 6යි නේ? හායි ලස්සනට එනවා හරි. 16.5 ඇවිල්ලා තිබ්බනම් ඔයාට හරි. හ්ම් 198ට 12න් බෙදලා මෙලියලා තියෙන්නේ ඈ 19ට 1යි 12යි 7ක් ඉතිරි 78ට 72ට 6යි 72යි 6ක් ඉතිරි 60ට 5යි. හරිද? ඔන්න පුතා පළවෙනි ගාන ඉවරයි. යන් දෙවෙනි ගානට දෙවෙනි එක සමන් තම නිවසේ සිට ඔහුගේ මිතුරෙකුගේ නිවසට එක්තරා වේගයකින් මිනිත්තු 30කදී ගමන් කරයි. ඔහු මිතුරාගේ නිවසේ සිට මිනිත්තු 30ක් නැවතී සිට මිතුරාගේ නිවසේ මිනිත්තු 30ක් නැවතී සිට එම මාර්ගයේම මිනිත්තු 45කදී ඒකාකාර වේගයෙන් තම නිවසට ආපසු එයි. මිනිත්තු 30කදී යනවා, මිනිත්තු 30ක් එහෙ ඉන්නවා, ආයෙ එනවා. හැබැයි මිනිත්තු 45ක් යනවා. යන්නේ ඒකාකාර වේගයෙන්, එන්නේ ඒකාකාර වේගයෙන්. යන වේගෙන් දෙන්නේ
නෑ අනිවාර්යෙන් යන වේගෙන් නෙමෙයි එන්නේ. ඇයි යන්න විනාඩි 30ක් ගිහිල්ලා එන්න විනාඩි 45ක් ගිහිල්ලා. නේද? දුරකාල පාරසටහනක් භාගයට ඇඳලා තියෙනවා. දුරකාල ප්‍රස්ථාරයක් මෙමතොරු නිර්මාණය කිරීමට අඳින ලද අසම්පූර්ණ දුරකාල ප්‍රස්ථාරයක්. මෙහි දැක්වේ ඉහත තොරතුරු අනුව මෙම ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න. මෙන්න පුතේ ඔයා මෙහෙම ලස්සන කොටු දැලක් එකේ තියෙනවා. පැය එකයි පැය දෙකයි ඔහොම තියෙනවා. 5 10 15 20 30 නෙමෙයි 25 30 35 වමනේ තියෙන්නේ 5 10 15 20 25 30 35 දුර කිලෝමීටර් කාලේ පැය කොහොම තියෙන්නේ මෙන්න මෙතන තමයි දැනට ඇඳලා දීලා තියෙන්නේ මේ මොකද්ද පුතේ 30න් භාග මිනිත්තු 30 මෙන්න යාළුවාගේ ගෙදරට ගියපු දුර කිලෝමීටර් 15යි ඊට පස්සේ පැය භාගයක් හිටියා මෙතෙන්ට එනකන් හිටියා ඊට පස්සේ කිලෝමීටර් 15ක් එන්න තියෙනවා මිනිත්තු 45ක් 15යි 30යි මෙතෙන්ට එනකම් මෙන්න මෙතෙන්ට එනකම් කිලෝමීටර් 15 15 ඉඳන් 30ට යනකම් මෙන්න මෙහෙම මෙන්න මෙතෙන්ට යා කරලා තියෙන්න ඕනේ. ඔන්නෝම එකක් ඔයාට ඇඳිලා තියෙන්න ඕනේ. පැහැදිලිද? මෙතන තමයි එන්න පටන් ගන්න මිනිත්තු 45 තියෙන්නේ මෙතන. ගියපු 15 ආපහු වෙන්න නම් කිලෝමීටර් 30ක් යන්න දිනවා මිනිහට. ඔන්නෝම රූපයක් ඔයා ප්‍රස්ථාරය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මතකද බලන්න. ඊට පස්සේ කියනවා සමන් තම නිවසට ආපසු ගමන් කරන වේගය පැයට කිලෝමීටර්. කොච්චරද? කිලෝමීටර් 15ක් එනවා. මිනිත්තු 45ක් තිස්සේ කිලෝමීටර් 15ක් වේගය සමානයි දුර බෙදීම කාලය දුර කිලෝමීටර් 15යි බෙදීම කාලය පැය වලින් මිනිත්තු 45ක් කියන්නේ පැය වලින් දාන්න එපා පැයට කිලෝමීටරින් දා පැය කාලා මිතුන් කාලා පරස්පරය දාලා ගුණ කරනවා පැයට කිලෝමීටර් 20යි පැය කිලෝමීටර් 20යි කියලා වාට ආව නම් හරි. ඊළඟට දෙවෙනි කෑල්ල වර්ගඵලය. මේ අවුරුද්දේ චුට්ටක් විතර වැඩේ අනලා නේ. පළවෙනි ගානක් චුට්ටක් මේ භාග විතරක් නෙමෙයි ප්‍රසාදත් හොඳට කලවම් කරලා දීලා තිබ්බනේ. මේ සැරේ වර්ගඵලයේ ගාන වෙනුවටත් ඔන්නෝම ප්‍රස්ථාරයකුත් දීලායි වර්ගඵලයේ චුට්ටකුත් අහලා නේ. මොකද්ද බලමු වර්ගඵලය. මෙම රූපයේ විස්කම්භය සෙන්ටිමීටර් 28ක් වූ AEB අර්ධ වෘත්තාකාර කොටසකින්ද BCE දිග සෙන්ටිමීටර් 77ක් වූ ABCD සුජුකෝණාශ්‍රාකාර කොටසකින්ද සමාන්විත වේ. එම සංයුක්ත රූපයේ පරිමිතිය හොයන්න නම් චාප දිග ඕනි. නේද? චාප දිග AEB චාප දිග ඕනි. 2 5 r ගෙන් භාගයක්. ඒකට දෙක කැපෙනවා 5 r විස්කම්භයනේ 28 14 දාලා හදලා තිබ්බනම් හරි 44යි. එහෙනම් පරිමිතිය චාප දිග BC 77යි DC 28යි ආයෙත් AD 77යි. කොහොමනේ 226ක් ඇවිල්ලා තියෙන්න ඕනවාට. සුජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලයේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය මෙන් කී ගුණයක්ද? සුජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලයේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය මෙන් කී ගුණයක්ද කියලා අහනවා. මොකද කරන්න වෙන්නේ? සුජුකෝණාශ්‍රේ වර්ගඵලයේ බෙදීම සුජුකෝණාශ්‍රේ වර්ගඵලය දිග ගුණ කිරීම පළල සුජුකෝණාශ්‍රේ වර්ගඵලයේ බෙදීම අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය නේ 5r වර්ගයෙන් භාගයක්
5r වර්ගයෙන් භාගයක් නේද? ආදේශ කරමු 77 වරක් 28 අතෙන් 22 r 14යි දෙකෙන් එකයි. ඔහම. මෙතන sorry බෙදීමනේ. තර මොකද වෙන්න ඕනි? 77 වරක් 28 බෙදීම ගුණ කිරීම කරා පරස්පරය දැම්මා. 22 වරක් 14 යටට. මේ බලන්න කෙටියෙන් හදන්නේ ආයි. 22 වරක් 14 යටට. 14 ඒවා 2යි 11 ඒවා 2යි 11 ඒවා 7යි. දෙක ඒවා කැපුණා. 7 ගුණයක්. ඔයාලට 7 ගුණයක් ඇවිල්ලා තිබ්බනම් තව ටිකක් ඔයා සුළු කරලා එන්න ලොකු අමාරුවක වැටිලා කොහොම හරි ගමන්නේ 7 ඇවිල්ලා තිබ්බනම් ඔයාට හරි. මේ ඔය කෙටියෙන් හදන්න පුළුවන් ඉතින්. හරිද? ඔයාට 7 ඇවිල්ලා තිබ්බනම් උත්තරේ හරි ලකුණු හම්බ වෙනවා. ඊළඟට තුන්වෙනි එක. කමල් තම නිවස මාසකට රුපියල් 8000 බැගින් වර්ෂයකට බදු දී එම මුදල් එකවර ලබා ගනි. නිවස අයිති නගර සභාව මෙම නිවස වාර්ෂික රුපියල් 12000කට තක්සේරු කර ඇති අතර පරිපණම් බදු ලෙස වර්ෂයකට 118ක් අය කරයි. කමල්ට නිවසක් තියෙනවා. නිවස කමල්ට නිවසක් තියෙනවා. නිවස රුපියල් 8000 ගානේ කුලියට දීලා තියෙනවා. ආයෙත් නිවස ප්‍රාදේශ සභාවෙන් බදු අය කරනවා 118ක්. නිවසේ තක්සේරු වටිනාකම 12000යි කියනවා. නිවස සඳහා එම වර්ෂයට ගෙවිය යුතු වරිපණම් බදු මුදල පළවෙනි එකට 12000යිනේ. 12000ට 118ක් බදු ගෙවන්න ඕනේ. බිඳු දෙකට බිඳු දෙක කැපුවා රුපියල් 0.12 වරකට 96යි 9ක් ඉදිරි 12යි 9යි 21යි. වර්ෂයකට ගෙවිය යුතු පරිපණම් බදු මුදල ඔන්න ඇහුවා ඔයක නේද? 0.12 වරක් 96යි 9ක් ඉදිරි 12යි 9යි 21යි. රුපියල් 2160ක් බදු ගෙවනවා මිනිහා. නිවස බදු දී ලබාගත් මුදලින් 10%ක් නිවසේ නඩත්තු සඳහා වැය කරනු ලැබේ. වරිපණම් ගෙවීමෙන් සහ නිවසේ නඩත්තු සඳහා වැය කිරීමෙන් පසු කමල්ට ඉතිරි වන මුදල කමල්ට කොච්චරක් එනවද පුතා? 8000න් 12ක් එනවා නේද? 96000ක් එනවා මිනිහට. 96000ක් එනවා. 96000න් 10%ක් නඩත්තුවටත් යනවා. රුපියල් 6000ක් 9600ක් නඩත්තුවේ දැන් අයින් කරන්න තියෙනවා. බදු ගෙවන්න තියෙනවා 2160ක්. ওই දෙකම ඉවර කරාට පස්සේ මිනිහට අවුරුද්ද අන්තිමට ඉතිරි වෙන මුදල කොච්චර දානවා? මොකද කරන්න ඕනි? 96000න් මේකටම එකතු කරගමු 2160 0.6යි 7යි 11යි 0.6යි 7යි 11යි 11760ක් වියදම් තියෙනවා. කීයෙන්ද? 96000න් 11760 අඩු කරලා දීලා තිබ්බනම් ඔයාට හරි. 0.10න් 6ක් 4යි 9න් 7ක් 2යි 5න් 3 5න් 1ක් 4යි 9න් 1ක් 8යි රුපියල් 84240ක් ඉතිරි වෙනවා කියලා ඔයාට උත්තරය ආව නම් හරි පුතා. හොඳ. ඊළඟට දැන් කමල් තමා ළඟ ඉතිරි වෙන මුදලට තවත් මුදලක් එකතු කර ඒ සමාගමක රුපියල් 50 කොටස් මිලදී ගැනීමට යොදවයි. සමාගම කොටසකට රුපියල් 2.50ක ලාභාංශ මුදලක් වාර්ෂිකව ගෙවයි. අවුරුද්දක් අවසානයේ ඔහුට
ලාභාංශ මුදල ලෙස රුපියල් 6000ක් ලැබේ. කමල් මිලදීගත් කොටස් ගණන හොයන්න. ඉස්සෙල්ලාම කොටස් ගණන හොයන්න කියන මේ ගාන උත්තරේ ඕනි වෙයිනේ නේද? 84240ට නේ කීයක්ද එකතු කරලා කොටස් ගන්නවා කිව්වේ. ඒක පොඩ්ඩක් ලියාගත්ත මම පැත්තක. කොටස් ගාන හොයන්න පුළුවන් 2.50 ගානේ 6000ක් වෙන්න කීයක් හම්බෙලා කීයක් තිබිලාද? 2.50 ගානේ ගෙවද්දි 6000ක් වෙන්න නම් නේද? 6000 බෙදුවා 2.50න් 6000 බෙදුවා 2.50න් කොහමද වෙන්නේ? 60000 25න් බෙදුවා නම් හරිනේ. 60000 25න් බෙදුවා නම් හරිනේ. කීයද උත්තරේ? 2400යි. මෙහෙට තිබිලා කොටස් 2400ක්. කමල් සමාගම යෙදවීම සඳහා අමතරව එකතු කළ මුදල සමාගමේ යෙදූ මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. කමල් සමාගමේ යෙදවීම සඳහා අමතරව එකතු කළ මුදල සමාගමේ යෙදවූ මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස අමතර කෑල්ල. කොහොමද අමතර කෑල්ල ඊට වඩා අරකට 84000 ගානට තව ගානක් එකතු කරලා කියනවනේ. ඒකනේ අපි හොයාගන්න ඕනේ. ඒක හොයාගන්නේ කොහොමද අපි? කොටස් 2400ක් ගන්න රුපියල් 50 ගානේ කීයක් ගියාද කියලා හොයන්න පුළුවන් ඔයාලට නේ. 2400ක් ගන්න රුපියල් 50 ගානේ කීයක් ගියාද? අන්තිම කෑල්ල මේ එකේ. 2400ක් ගන්න 50 ගානේ 0.0.0 පසරක් අතර 20න් බිඳුව දෙකක් ඉදිරි 10 12යි 1.20ක් ගිහිල්ලා තියෙනවා 1.20ක් ගිහිල්ලා තිබ්බේ අර ගේ ගුලියට දීලා අර මේ වැඩ වලින් ආවේ 84240යි 0.10න් 4ක් 6යි 9න් 2ක් 7යි 9න් 4ක් 5යි එකක් ගියා 11න් 8ක් 3යි 35760ක් 35760ක් මේ අමතරව යොදලා තියෙනවා. යෙදවීම සඳහා අමතරව එකතු කළ මුදල සමාගමේ යෙදවූ මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස. දුම වඤ්ඤම් ගණන්නේ මේ සැරේ. ඔහොමනේ. ඉන්නේ මේකේ ප්‍රතිශතයක් ලෙස. යෙදූ මුදල අමතරව යෙදූ මුදල ප්‍රතිශතයක් ලෙස. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. මේ බිංදුවට මේක කැපෙනවා. 12න් බෙදලා දශම 30ක් අයින් කරන්න ඕනේ. බලමු. බිංදුවට බිංදු දෙක කැපුණා. මේක 12න් බෙදුනම 29යි දශම 8යි. 29.8ක් ආවද කියලා මතක් කරලා බලන්න. 35ට 2යි 24යි 9ක් ඉතිරි 97ට 8යි එකක් ඉතිරි 16. ඊළඟට හතරවෙනි එක ලේසි බොහොම ලේසි නේ. යන්තම් ලේසිම ලේසි ගානකුත් දීලා තියෙනවා. ඊළඟ එක පාසලක එක්තරා නෑ පරීක්ෂණයකදී සිසුන් සමූහයක් ලබාගත් ලකුණු ඇසුරෙන් අඳින ලද සංඛ්‍යාත බහුවස්ත්‍රයක්ද අසම්පූර්ණ සමූහිත සංඛ්‍යාත වගුවක්ද පහත දැක්වේ. මේ වගුවේහි 10 20 ප්‍රාන්තරයෙන් දැක්වෙන්නේ 10 හෝ ඊට වැඩි සහ 20ට අඩු යන්නයි. පළවෙනි ප්‍රශ්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රයට අනුව වගුවේ සිසුන් සංඛ්‍යාව දැක්වෙන තීරයේ හිස්තැන් සම්පූර්ණ කරන්න. 10 20 20 30 30 50
50 60 90 ඔහොමනේ තියෙන්නේ නේද? මේ පැත්ත ඔයාලට පුරවන්න තියෙනවා. ඒගොල්ලෝ 20 දීලා තියෙනවා පළවෙනි එකට. 20 30 කීයක් ඉන්නවද? 20 30 ඉන්නවා 40ක්. 40ක් 30 50 ඉන්නවා 30 ගානේ. එහෙනම් 30 50ට 60ක් එන්න ඕනේ. නේද? 30 40ට 30යි 40 50ට 30යි එතකොට 60යි 50 60 ළමයි 70ක් ඉන්නවා 50 70ක් ඉන්නවා 60 90 20 ගානේ 3ක් 60ක් ඉන්නවා ඔන්නෝමයි පුතා ඒක තීරුව ඔයාලට පිරවිලා තියෙන්න ඕනි දී ඇති සංඛ්‍යාත බහුවස්ත්‍රය මත මෙම ලකුණු වලට අදාළ ජාල රේඛය අඳින්න. ජාල රේඛය අඳින්න. ජාල රේඛය ඉතින් මොකද කරලා තියෙන්න ඕනේ? ජාල රේඛය ඊළඟට ඇඳලා පෙන්නන්නම් පුතා. සමූහිත සංඛ්‍යාත වගුව මෙතන මට පුරව ගත්තාම මට ලේසි නැත්තම් මේක ආයෙ ලියන්න වෙනවනේ. ජාල රේඛය අඳින්නම් ඊළඟට වගුවේ සමූහිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ කරන්න. 20යි 40යි 60යි 60 120යි 120යි 70යි 190යි 190යි 60යි 250යි ළමයි 250ක් තමයි ඉඳලා තියෙන්නේ නේද හරිනේ 10යි 16යි ඔව් 250යි හරිද මෙම සිසුන් සමූහයෙන් අහඹු ලෙස තෝරාගත් සිසුවෙකු ලකුණු 50 හෝ ඊට වැඩි යෙන් ලබාගත් අයෙකු වීමේ සම්භාවිතාව 250න් මේ ඇවිල්ලා අන්තිම කෑලි 4 වෙනි එකට උත්තරේ එහෙම 250න් 50 හෝ ඊට වැඩි අන්තිම දෙකට මේ දෙක 130යි 250 130 ඕන්න බිඳුව කපලා ඔයාට 25න් 13 ලියන්නත් පුළුවන්. ඒක ලිව්වේ නැතත් අවුලක් නැහැ. මේකටත් ලකුණු හම්බ වෙනවා. හොඳද? හරි. දැන් අදලා පෙන්නන්න ජාල රේඛය. අර මේව මකණ්ඩ වෙන හින්දා ජාල රේඛය අඳින එක පස්සෙන් යවුවේනේ. එන්න ජාල රේඛය අඳා දාන්න ටක් ගාලා. ඕනනම් ඉතින් ඕවත් බැරි වුන් හිටියා නම් ඉතින් ඕලෙවල් ලියලා හරියන්නේ නැහැ නේ. දහය 20 30 40 50 60 70 ඔහොමනේ ගිහිල්ලා තිබ්බේ නේද මේ පැත්තේ 10යිනේ 10 20 30 40 50 60 70 80 90 එකක් වැඩියම තෝරන්න අක්ෂර නම් කරන්න හරි මේ අපිට නෑනේ ඇඳලා දීලානේ තියෙන්නේ. දැන් ඕකේ අර ඒකේ ජාල රේඛයේ තියෙනවා පට්ට ලේසි ඔයාට. අඳින්න නේ මේ ජාල රේඛෙන් මේ සමුචි සංඛ්‍යාත මේ සංඛ්‍යාත බහුවස්ත්‍රයේ තියෙද්දිනේ අඳින්න තිබ්බේ ඔයාට. ඉතින් පොඩි වැඩක්. 10 20 20ක් උසට අඳින්න ඕනේ. 20ක් උසට 20 30 40ක් උසට 20 30 40ක් උසට 30 50මනේ 30 52 30ක් උසටනේ 30ක් උසට 50 60 70ක් උසට
70ක් උසට. 60 90 20ක් උසට. ඕම් වේටින් අදින්න ඔයාලට තිබ්බේ. ජාල රේඛයේ සමුචිත සංඛ්‍යාත බහුවසරේ ඕම් ඔහම තිබ්බා ගානේ. ඔහම තිබ්බේ කියන්නේ මට අඳින්න තිබ්බේ නේද? හරි. ඔන්න පුතා ඒක හිමිවරයි 4. අන්තිම ගාන. මේක මකනවා. කියනවා පාසලක එක්තරා ක්‍රීඩාවක් සඳහා 10 වන ශ්‍රේණියේ කණ්ඩායමෙහි පිරිමි ළමයි 4 දෙනෙක් සහ ගැහැණු ළමයෙක්ද 11 වන ශ්‍රේණියේ කණ්ඩායමෙහි පිරිමි ළමයි 2 දෙනෙක් සහ ගැහැණු ළමයි 30 දෙනෙක්ද සිටි කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමු වන තරඟ වටය සඳහා 10 වන ශ්‍රේණියේ එක් ළමයෙක්ද 11 වන ශ්‍රේණියේ එක් ළමයෙක්ද සසම්භාවී ලෙස තෝරා. මොනවද මේ කතාව වැඩක් නැහැ. මොකද්ද 11 වසරේ එකෙකුයි 10 වසරේ එකෙකුයි තෝරන්න තියෙනවා. 10 වසරේ කණ්ඩායමේ ඉන්නවා පිරිමි ළමයි 4යි ගෑනු ළමයි 11 වසර කණ්ඩායමේ ඉන්නවා පිරිමි ළමයි 3යි ගෑනු ළමයි 3 sorry පිරිමි ළමයි 2යි ගෑනු ළමයි 3 දෙනයි. කොටු දැල අපිට දීලා තියෙනවා. කොටු දැලේ කතිර ටික ගහන්න තමයි තිබ්බේ. සම්භාවිතාවත් අවුලක්ම නැති ගානක් එහෙනම්. ඒ අපිට ඇවිල්ලා මේ සැරේ ඇවිල්ලා තියෙන්නේ. කොහොම මේ ඇවිල්ලා 10 වසර මේ ඇවිල්ලා 11 වසර. ඒවා ඒගොල්ලෝ ලියලා කරලා ඔක්කොම කරලා දීලා අපිට කතිර ටික ගන්න තිබ්බේ. සාමාන්‍යයෙන් අපේ ගාන අර මැද විකර්ණේ වදින්න නැති ප්‍රතිස්ථාපන රහිත ගානක් නේ. මේක එහෙමවත් නැහැ. ඔක්කොම ගහන්න තියෙන්නේ. ඔක්කොම ගහුවා. නේද? මේ ඇවිල්ලා එකම ළමයා නෙමෙයි ඈ මේ 10 වසරේ පළවෙනි පිරිමි ළමයා 11 වසරේ පළවෙනි පිරිමි ළමයා. හරිද? එයන්ද අර මේ කතිරෙත් අහුවෙන්න පුළුවන්. මුන් දෙන්න දෙන්නෙක් නේ. ඊළඟට කියනවා පළමු වන තරඟ වටය සඳහා තෝරා ගැනීම එක් අයෙකු පමණක් පිරිමි වීමේ සිද්ධිය කොටුදැල මත වටකොට දක්වායි සම්බා එක් අයෙක් පමණක් පිරිවීමීව. මෙතන ඉන්නවා මෙහෙන් පිරිමි මෙහෙන් ගෑනු වෙනකොට මෙන්න මේ සෙට් එක. ආයේ මෙහෙන් පිරිමි මෙහෙන් ගෑනු ළමයි. කීයද? මේකේ තියෙනවා 5 වර 5 25න් 9යි 4යි 13යි. විසිපහෙන් 9යි 4යි 13යි. ඔන්න එහෙමයි ඒක. ඊළඟට ඊට සඳහන් පරිදි පළමු වන තරඟ වටය සඳහා පළමු වන තරඟ වටයට සහභාගී වන දෙදෙනා තෝරාගත් විට එමෙ දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් පිරිමි වේ නම් කියන්නේ මේ සීන් එක වුණොත් 10 වන ශ්‍රේණියට ජය හිමි වීමේ සම්භාවිතාව 10න් 4ක්ද එමෙ දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු හෝ වේ නම් 10 වන ශ්‍රේණියට ජය හිමි වීමේ සම්භාවිතාව 10න් 3ද බව දී ඇත. ඒ අනුව 10 වන ශ්‍රේණියට ජය හිමි වේද නැද්ද යන්න පුරෝකථනයේ සඳහා පහත දී ඇති රුක් සටහනෙහි
අදාළ සම්භාවිතා සටහන් කරන්න. පල්ලෙන් මොකද්ද පොඩි ප්‍රශ්නයකුත් අහනවා. හරි රුක් සටහන අඳිමු. එකයි පිරිමි වීම. දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු වීම. එකයි පිරිමි වීම තිබ්බා 25න් 13යි. එහෙනම් එහෙම නොවීම 25න් 12යි. දහය වසරට ජය හිමිවීම නොවීම. දහය වසරට ජය දහය වසර පරාජය. ඔය වෙන මොනවද ඔකේ ලියලා තියෙන්නේ? මොනවා වුණාද අවුලක් නැහැ. වාට දැන් මේ හිස්තැන් ටිකට තුර වුණාට වාට ලකුණු හම්බෙන්නේ. කියනවා එකෙක් පිරිමි වුණොත් ධාවන ශ්‍රේණියට ජය හිමිවීමේ සම්භාවිතාව 10න් 4යි. එහෙනම් 10 වසර පරදින්න තියෙන ඉඩ කඩ 10න් 6යි. දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු හෝ වේ නම් ධාවන ශ්‍රේණියට ජය හිමීමේ සම්භාවිතාව 10න් 3යි. එහෙනම් ධාවන ශ්‍රේණියට ජය හිමි නොවීම එහෙම නැත්නම් පරාජය වීම 10න් 7යි. ඔන්න සම්භාවිතා ටික. රුක්සටහන. මෙම තරඟ වටේදී ධාවන ශ්‍රේණියට ජය හිමි නොවීමේ සම්භාවිතාව ගණනය කරන්න. ධාවන ශ්‍රේණියට ජය හිමි නොවීම මේකයි. නේ? අතන සම්භාවිතාව 25යි මම මේ හරිය ලියන්නම් පුතා. අන්තිම කෑල්ලට උත්තරේ 25න් 13 වරක් මෙහෙම යන්න බෑ. 10න් 6 ට එකතු වෙන්න ඕනේ 25න් 12 වරක් 10න් 7 250න් මෙතන තියෙනවා 78ක් මෙතන තියෙනවා 84ක් ඒ දෙකේ එකතුව 250යි මේ 78යි 13 වරකයි 78යි 12 වරකට 84යි 12න් දෙක එකක් ඉදිරි 16 162යි සරල කරලත් ගන්නත් තිබ්බා දෙකෙන් හරි මේ කැපෙන ඒවා කපලා නේ මෙතන දෙකෙන් කැපෙනවා මෙතන දෙකෙන් කැපෙනවා සම්භාවිතාව එහෙම ප්‍රශ්නයක් නැහැ නේ සම්භාවිතාවේදී එහෙම ප්‍රශ්නයක් නැහැ නේ 250න් 162යි ඕනනම් 125න් මේක දෙකෙන් බෙදුවම 125යි මේක දෙකෙන් බෙදුවම 81යි එහෙම දාන්නත් තිබ්බා 125න් 81ත් හරි 125න් 81ත් හරි ඔන්න පුතේ උත්තර ටික හරිද ඉතින් බලන්න ඔයා ඇවිල්ලා තිබ්බනම් ඔන්න වැඩේ ගොඩ හොඳද හරි ඉතින් ඔයාට ප්‍රයෝජනයක් වුණා නම් හොඳයි කියලා හිතෙනවා නම් සපෝට් එකක් විදියට මගේ channel එක subscribe කරලා දෙන්න. ඕකේ? හරි පුතේ. එහෙනම් සුබ පාතනවා ලස්සනට A level ටික කරගන්න ඕනේ ඈ. හොඳද? හරි. එහෙනම් අපි ගියා. bye.